පුතේ අපි දෙවැනි අධ්‍යයන විදියට භෞතික විද්‍යාවේ පවත්වන ක්‍රියාකාරකම් ටික තමයි මේ සිදු කරන්න උත්සාහ කරන්නේ. ඉස්සෙල්ලාම පළමුවෙන්ම ඝර්ෂණය හා සම්බන්ධ ප්‍රැක්ටිකල් ටික කරමු. මේකෙදී ඝර්ෂණය කියලා කියන්නේ පෘෂ්ඨය. මේ පෘෂ්ඨය මත තවත් පෘෂ්ඨයක් සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙනවා. මේ පෘෂ්ඨයට මේ දිශාවට සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙනකොට යට පෘෂ්ඨය මගින් මේ පෘෂ්ඨය මත ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. මම නැත්නම් පෘෂ්ඨයක් මත ඇති වස්තුවක් මත බලයක් යෙදූ විට පෘෂ්ඨය මගින් වස්තුව මත ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට ඝර්ෂණ බලයේ ආකාර තුනක් තියෙනවා. ඒ දෙන අවස්ථාව අනුව ඝර්ෂණ බලයේ ආකාර තුනක් තියෙනවා. දැන් මම මේ නිව්ටන් තරාදිය මම මේකට සම්බන්ධ කරලා ඔයාලට පේනවා මම මේකට දැන් බලයක් යොදලා තියෙනවා. ඔන්න නිව්ටන් 5.5ක බලයක් යොදලා තියෙනවා. හැබැයි චලනය වෙන්නේ නැහැ. මම තව පොඩ්ඩක් වැඩි කරනවා. ඔන්න නිව්ටන් 1යි. තව වැඩි කරනවා. නිව්ටන් 1.2යි. 1.5යි. නිව්ටන් 2 වෙනකොට මෙයා චලනය වීම ආරම්භ වුණා. එතකොට නිව්ටන් 0.5දී චලනය වුණේ නැහැ. 1දී චලනය වුණේ නැහැ. 1.5දී චලනය වුණේ නැහැ. 1.7 වගේ වෙනකොට මෙයා චලනය වීම ආරම්භ වුණා. එහෙනම් 1.7 වෙනකන් 0.5 1 1.2 1.3 1.4 1.5 1.6 ඒ දක්වාම මේ චලනය වෙන්නේ නැති තාක්කල් ඇතිවන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. ඒ වගේම මෙයා ගැස්සිලා චලනය වීම පටන් ගත්තේ 1.7ක් වෙනකොට. 1.7ක් වෙනකොට මෙයා චලනය වීම වුණා නම් මෙයා චලනය වීම ආරම්භ වෙච්ච අවස්ථාව තමයි මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය හොයන්නේ බලය යොදලා මේ ක්‍රමයෙන් වැඩි කරනකොට චලිත වීම ආරම්භ වන අවස්ථාවේ හට ගන්න ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය වෙන්නේ. හරි. ඒ වගේම චලනය වෙන්නට පෙර එක අගයන් තියෙනවනේ. ඒ හන්දා ස්ථිතික ඝර්ෂණ බලයට નિયમિતම අගයක් කියලා නෑ. එක අගයක් තියෙනවා. ඒ වගේම මම මෙහෙම දැන් බලය යොදාගෙන මේ චලනය කරගෙන යනකොට ඒක අගය සාමාන්‍ය 1.5ක් වගේ අගයක තියෙන 1.5ක් වගේ අගයක තියෙනවා. ඒතර චලනය වන අවස්ථාවේ හට ගන්න ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. එහෙනම් ඝර්ෂණ බලය ආකාර තුනයි. එකක් ස්ථිතික ඝර්ෂණ බලය වස්තුවක් චලනය වීමට පෙර හට ගන්න ඝර්ෂණ බලය. දෙවෙනි එක සීමාකාරී ඝර්ෂණ බලය. චලනය වීම ආරම්භ වන මොහොතේ හට ගන්න ඝර්ෂණ බලය. ඒ වගේම චලනය වන අවස්ථාවේ හට ගන්නා ඝර්ෂණ බලය අපි කියනවා ගතික ඝර්ෂණ බලය. මම මේ තියෙන්නේ යෙදෙන බලය. යෙදෙන බලය. මේ ඝර්ෂණ බලය. මෙතන බලය ස්ථිතික ඝර්ෂණ බලයට ඒකාකාර එකම අගයක් නෑ. මේ එක්තරා අගයක් වෙනකම් ඔහොම බලය වැඩි වීගෙන යනවා ස්ථිතික ඝර්ෂණ බලය. මෙතන ඉඳන් මේ දක්වාම තියෙන ස්ථිතික ඝර්ෂණ බලය. මේ තියෙන ස්ථිතික ඝර්ෂණ බලය මේ දක්වාම තියෙන ස්ථිතික ඝර්ෂණ බලය. ඊට පස්සේ මෙතනින් උපරිම ඝර්ෂණ බලයක් තියෙන අවස්ථාවක් එනවනේ. මෙයාට තමයි කියන්නේ මෙන්න මේ උපරිම තනි ලක්ෂයක් තියෙන මෙයා තමයි සීමාකාරී ඝර්ෂණ බලය. මෙයා ස්ථිතික ඝර්ෂණ බලය. ඊට පස්සේ මෙතනින් කොහොම ඇවිල්ලා එයා ගතික ඝර්ෂණ බලය. මේකෙන් කියන්නේ ගතික ඝර්ෂණ බලය. එහෙනම් අපිට පැහැදිලි මේ ඝර්ෂණ බල ආකාර තුනෙන් මේ ඝර්ෂණ බල ආකාර තුනෙන් උපරිම ඝර්ෂණ බලයක් තියෙන්නේ මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය. මෙතන ඉඳන් මෙතනට ස්ථිතික ඝර්ෂණ බලය, මෙතන සීමාකාරී ඝර්ෂණ බලය, මේක ඇවිල්ලා ගතික ඝර්ෂණ බලය. හරි. අපි බලමු මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය තමයි මේ පාඩම යටතේ තියෙන්නේ. සීමාකාරී ඝර්ෂණ බලය කියන සාධක අපි පළමුවෙන්ම බලමු.